ආයිබෝන් අදත් පුදුමික අසිරිය තුළින් මම ආවා අපූර්ව ස්ථානයකට. ඓතිහාසික වටිනාකමක් යුත් මේ ස්ථානය හකුරුගල රජමහා විහාරයයි. හකුරුගල නැත්නම් හකුරුගල ලෙන් විහාරය. හකුරුගල ලෙන් විහාරය වෙන්න මේකට ඓතිහාසික කතාවක් තියෙනවා. විශේෂයෙන්ම සීතාවක රාජසිංහ රජුරුවන්ගේ කාලයේ පැවති අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් එකල මේ අවට පිහිටි දරුවන්ගේ අධ්‍යාපනය විඳවැටී තිබිච්ච යුගයක්. පෘතුගීසින් ආක්‍රමණත් ඒ වගේම උඩරටින් එන ආක්‍රමණත් නිසා මේ ප්‍රදේශවල නිරන්තරයෙන්ම යුද්ධ ඇති වූ ප්‍රදේශයක්. එබැවින් මේ හකුරුගල ලෙන් විහාරයේ සිටි භික්ෂුන් වහන්සේලා මේ අවට පිහිටි ගල්තලාවල මේ අවට දරුවන්ට අකුරු කර වූ බව සඳහන් වෙන්නේ. පසුව අකුරු කර වූ ගල හකුරුගල වූ බවයි ජනප්‍රවාදයේ එන්නේ. හකුරුගල රජමහා විහාරය පිහිටන්නේ කැලණිගම් මිටියාවතේ. ඔබට ඉදිරියෙන් පේනවා ඇති කැලණිගඟ ගලා බසිනවා. ඒ වගේම මේ පන්සලට ඉහළින් තියෙන ගල්තලාව නිසා ස්වභාවික ආරක්ෂාවක් මේ පන්සලට ලැබෙනවා. එකල වලකම්බා රජුරුවන්ගේ ආරක්ෂා විධිස්ථානයක් වශයෙන් මේ හකුරුගල ලෙන් විහාරය යොදාගෙන බවයි සඳහන් වෙන්නේ. හකුරුගල ලෙන් විහාරයේ පවතින තවත් සුවිශේෂී ස්ථානයක් තමයි මට පිටුපසින් ඔබ මේ දකින්නේ. මේ ස්ථානයට කියන්නේ බිසෝ පැන්න ගල. මේ කතාව සීතාවක රාජසිංහ රජුරුවන්ගේ යුගය දක්වා දී යනවා. සීතාවක රාජසිංහ රජුරුවන්ට උඩරටත් සමග පැවති යුද්ධ සමයේ උහුට යන්න සිද්ධ වෙනවා රජට හත්ත කන්ද කියන ස්ථානයේ සටනකට. මේ අවස්ථාවේ රජුරුවන්ට සිටි බිසෝවරු 7 දෙනා මේ ස්ථානයේ තමයි සංගවා ගොස් තියෙන්නේ. රජුරුවන් විශෝවරුන්ට කියනවා මම සටනෙන් දිනුවොත් සුදු කොඩිය අරගෙන එන චරපුරුෂයෙක්ද මම සටනේ පෙරදුනොත් කළු කොඩියක් අරගෙන එන චරපුරුෂයෙක්ද එවන බව. යුද්ධයෙන් ජයග්‍රහණය කරන සීතාවක රජුරුව තමන්ගේ විශෝවරුන්ට චරපුරුෂයෙක් අතේ පණිවිඩයක් කියනවා. එහෙනම් සුදු කොඩියක්. මේ සුදු කොඩිය රැගෙන එන චරපුරුෂයා මේ කැලණිගම් මිටියාවතේ තියෙන රාතැබාවලුන් හොඳින් සප්පායම් වෙලා විසෝවරුන්ට විහිළුවක් කරන්න සිතාගෙන සුදු කොඩිය වෙනුවට කළු කොඩියක් ඔසවාගෙන එනවා. මේ ගල්තලාව මත සිටින විසෝවරු ඈත තියා දකිනවා මේ කළු කොඩිය. රජුරුව යුද්ධයෙන් පරාජය වෙච්ච බව සිතා මේ ගල්තලාවේ සිට පහළට පනිනවා. මේ පහළට පැන්න දා සිට මේ ගල්තලාව මත බිසෝ පැන්න ගල ලෙස ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. හකුරුගල රජමහා විහාරයේ තවත් සුවිශේෂී ස්ථානයකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ වැඩිම ඝනත්වයකින් තියෙන වතුර කොහෙද තියෙන්නේ? එහෙම ඝනත්වයකින් වැඩිම වතුර හොයන්න නම් හකුරුගල රජමහා විහාරයට මෙන්න ඕනේ. දැන් මම ඔබට පෙන්නන්නම් මම මේ ඝනත්වයෙන් වැඩි වතුර තියෙන ස්ථානය. ඔව් මෙන්න මේ ස්ථානය තමයි ලංකාවේ ඝනත්වයෙන්ම වැඩිම වතුර තියෙන ස්ථානය.
මං ගෙනාපු වතුර එකක් තියෙනවා. අපි ඒකත් බීලා බලමු මේ වතුර එකයි අතර එකයි ලොකු වෙනසක් තියෙද කියලා. මේ තියෙන මං ගෙනාපු වතුර එක. ඇත්තටම සාමාන්‍ය වතුර එක. බලමු ඝනත්වයෙන් වැඩි වතුර කොහොමද බීලා. ඇත්තටම සාමාන්‍ය වෙනසක් තියෙනවා. සීතලයි ටිකක් බර ගතියක් වගේ. ඇවිල්ලා බලන්න මෙතනත් ඔබටත් මේ වෙනස දැනේද කියලා. අකුරුගොඩ ලෙන් විහාරයේ පවතින බෝධීන් වහන්සේට වසර 200කටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙන බෝධීන් වහන්සේ නමක්. 1915 දී මත්තේගොඩ දිස්සා විසින් මෙම අකුරුගොඩ ලෙන් විහාරය ප්‍රතිස්ථාපනය කර තිබෙනවා. ඒ වගේම 1930 දී රුවන්වැල්ල බාරව සිටි සුබේ ජන්තවරයා මේ ස්ථානයේ තමන්ගේ වාසස්ථානයේ බවට පත් කරගෙන තිබෙනවා. මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා ප්‍රෞಢ ඉතිහාසයක් තිබි මේ ස්ථානය සුවිශේෂී වැදගත්කමකින් යුත් මේ ස්ථානයට පැමිණ ඔබත් වන්දනාමාන කරගන්න කියලා.